හෙල්ලෝ ළමයි කොහොමද ඉතින් ඔයාලට? ඔයාලා දැන් මේ බලන්නේ මගේ දෙවනි vlog එක. දැන් අපි මේ යන්නේ හිනිදුම ඉඳන් නෙළුවට. ඇයි මේ අපි නෙළුවට යන්නේ? අපි නෙළුවට යන්නේ අපේ අක්කා බැඳලා ඉන්න අයියාගේ යාළුවෙක්ගේ ගෙයක් තියෙනවා නෙළුවේ. එයාලා ගෙවල් ළඟ තියෙනවා ලස්සන නාන තැනක්. අපි එතනට තමයි මේ යන්නේ. මං හිතන්නේ දූවිලි ඇල්ලට ළඟයි එයාලගේ ගෙදරට යන පාර. දූවිලි ඇල්ලෙන් එන වතුර තියෙන තැනකට තමයි අපි මේ යන්නේ. ඔයාලට දැන් බලන්න පුළුවන් එතන කොහොමද කියලා. කලින් වගේමද නම් දන්නේ අපි දැන් මේ යන්නේ අවුරුද්දකින්නේ. මොන වගේ තියෙනවද දන්නේ. ඔයාලට පේනව නේද? මේ වටේම තියෙන්නේ තේ ගස්. එයාලා ගෙදරට යන පාරෙත් තියෙනවනේ බලන්න මේ. අපි දැන් බස් එකෙන් බහලා එයාලා ගෙදරට යන ගමන් ඉන්නේ. පේනව නේද? එයාලගේ මං හිතන්නේ නෙළුව ඒ පැත්තෙම තියෙන ගොඩක් තේ ගස් තමයි. හරිම ලස්සනයි ඇත්තටම මාරම ලස්සන පරිසරයක් තියෙන්නේ. ඔන්න ඉතින් කට්ටියම් බරට බරේ බඩු මල උස්සගෙන මේ යන්නේ එයාලගේ ගෙදරට. ඔන්න දැන් එයාලගේ ගෙදරට ළඟයි. මේ තියෙන්නේ එයාලගේ ගේ තමයි. මං ඔය පෙන්නන්නේ එයාලගේ ගේ ඉස්සරහට පේන විදිහ තමයි. හරි ඔන්න ඔය විදිහට එයාලා ගෙදරට ආපුවාම මම මේ චූටි වීඩියෝ කෑල්ලක් අරගෙන තියෙනවා. එයාලගේ ගේ ගාවේ කියන්නේ තියෙන ඔය මල් පැලවල ලස්සන වීඩියෝ කෑලි වගේක් ගත්තා මම. බලන්නකො එයාලත් ඒව ටික කොහොමද කියලා. ඔන්න ඔය විදිහට අපි ඉතින් එහෙට ඇවිල්ලා ඊට පස්සේ ඇඳුනුත් මාරු කරගෙන අපි දැන් මේ යන්නේ අපි නාන තැනට. ඔන්න මේ වගේ පාරකින් තමයි යන්න තියෙන්නේ එතනට. ඔන්න බලන්නකෝ ඉතින්. හරිම ලස්සනයි නේද? 아무ත මත්දැකීමක් ඒකත් ඉතින් යන්න තියෙන පොඩි අඩිපාරක් වගේ තැනකින්. අපි යනවා තාම ඉවරයක් නෑ. හැබැයි ඉතින් අපි මේ මෙහෙම ගියාට ඔය දැන් කියෝ එහෙම යද්දී මේ වැඩිය තේරෙන්නේ නෑ. කිසිම මහන්සියකුත් නෑ. ඔන්න මං වලට පෙන්නන්නේ අපි ආපු පැත්ත. ඔන්න දැන් නම් ළඟයි අපි නාන්න යන තැනට. ඔන්න දැන් මමත් සර්ප්‍රයිස් වෙන්න යන්නේ බලන්න මොන වගේද කියලා. ඉස්සර නම් මෙතන හිස්බිමක් තිබෙන එතනත් තේ තමයි තිබ්බ. දැන් මං හිතන්නේ අලුතින් තේ පැල වගේක් හිටවනවද මන් දන්නේ. මෙන්න තියෙනවා අපි නාන්න ආපු තැන. හැබැයි වැඩේ කියන්නේ එතන වතුර ටිකක් මදි. හිතාගෙන ආපු විදිහට නම් නෑ හැබැයි. ඔන්න දැන් කට්ටිය චුට්ටක් බෑගෙන ඉතින් ඉන්නවා. එහෙමයි කියලා අපි වැඩේ අතරිනවද? මෙච්චර දුරක් ගෙවාගෙන ආවේ මෙතෙන්ට අපි නාලම යන්නනේ. ඕන ඉතින් කට්ටිය ඉතින් නානවා දැන්. ඔන්න දැන් බලන්නකෝ කට්ටියම නානක පැත්තකින් තියලා මොනවද කරන්න කියලා. අපි සින්දු කියන්නත් අමතක කරේ නෑ හැබැයි. ඉතින් ඔන්න මෙතන නම් අපිටම කියාපු තැන. මොකද මෙතෙන්ට වැඩිපුර කට්ටිය එන්නෙත් නෑනේ. අපි විතරයි ඉන්නේ. ඉතින් අපි සින්දු කියලා හොඳට විනෝද වුණා. මම නාලත් ඉවරුණාට පස්සේ මම ආවේ යාළගේ වත්තේ පොඩ්ඩක් ඇවිදින්න. ඔයාලට පේනවා ඇති ඔය තියෙන පතෝල වගාවක්. ඔය ඇතුළු පැත්තේ තියෙන්නේ වම්බොටුව. බලන්නකො නේද? එයාලගේ මෙලවල එයාලම වගා කරගන්නවා. කොච්චර ලස්සනද නේද? ඔන්න ඊළඟට අඳුරන එක්කෙනෙක් ඉන්නවා බලන්න. එයාලගෙන් කරදරේ සින්දුවක් කියන්න කිය. ඉතින් මම මේකින් දෙක සින්දුවක් කිව්වා. ඉතින් එයාලට ආස හිතෙන්නේ.
ඔන්න ඔය විදිහට ඉතින් අපි ගොඩාක් විනෝද වෙලා එයාලා ගෙදරින් පිටත් වෙලා අපි මේ විදිහට ආවා. ඔන්න බලන්න අපි දැන් හිමීට ඉතින් මේ යන්න හදන්නේ ආයෙත් අපේ ගෙදර තමයි. මොනා කරන්නේ හැම ගමනකටම නිමාවක් තියෙනවනේ. දැන් නම් ඉතින් චුට්ටක් දුකක් හිතෙනවා මේ වීඩියෝ දකිද්දි. අන්න ඒ විදිහට අපි ඊළඟට යන්නේ ආයෙමත් මම මගේ පළවෙනි වීඩියෝ එකේ තිබ්බ විදිහට සේවා මධ්‍යස්ථානයේ නැවතුවා චුට්ටක් කට්ටියටම විවේකයක් ගන්න. පේනවනේ කට්ටිය හොඳට කනවා. මේ කවුද මේ? අඳුරන එක්කෙනෙකුත් ඉන්නවානේ. හොඳට කකා කියනවා කාත් එක්ක හරි. මට හිනා යනවා ඒක දැක්කා. ඔන්න ඊළඟට නම් ඉන්නේ කඩචෝරු මල්ලක්. කොතන ගියත් බෑග් එකේ කඩචෝරු. ඔයාලටත් ඉන්න ඇතිනේ මේ වගේ පුංචි පැටව. ඊළඟට මේ ඉන්නේ අපේ අක්කා. එයාත් හොඳට කට පුරවගෙන කන ගමන් ඉන්නේ. ඊළඟට අපේ අම්මා. එයාත් හොඳ තේ කෝප්පයක් බොන ගමන් ඉන්නේ. ඔන්න දැන් නම් කලවර වෙලා. අපේ ගමනේ නිමාව තමයි මේ තියෙන්නේ. ඔයාලා මගේ පළවෙනි vlog එකත් බලන්න නැති. ඒකේ තිබ්බ අපි හිනිදුම කාලේ ගත කරේ කොහොමද කියලා. ඉතින් ඇත්තටම අද දවසේ නිමාව තමයි මේ තියෙන්නේ. ගොඩක් සතුටුයි. හිතාගෙන ආපු විදිහට හැමදේම වුණා. ඉතින් ඔයාලත් මගේ වීඩියෝ දෙකම බලන්න නැති. ඉතින් දිගටම මාත් එක්ක ඉන්න මගේ channel එක subscribe කරන්න. bye ළමයි. තවත් vlog එකකින් හම්බෙමු. පරිස්සමින් ඉන්න.